අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මෙන්න මේ වගේ සෝෂල් මීඩියා පෝස්ට් එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කැමතිද? එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ පෝස්ට් එකක් හදන්නේ කොහොමද කියලා මම පියවරෙන් පියවර ඔයාලට කියලා දෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ක්‍රියේට් කරගන්න එක. සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඩිසයින් කරනකොට දිග සහ පළල 1080ක් විදිහට තමයි ගන්නෙ. ඊට පස්සේ කරන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළ ලේයර් එක අන්ලොක් කරගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරලා ග්‍රේඩියන්ට් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ පුළුවන් අපි ක්‍රියේට් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකට ග්‍රේඩියන්ට් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ පෝස්ට් එකට පාවිච්චි කරන ෆොටෝස් ටික ඇඩ් කරගන්න එක. දැන් මම ඇඩ් කරගත්ත ෆොටෝ එකේ වටේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න මම මැජික් ඉරේසර් ටූල් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ෆොටෝ ටික ඇඩ් කරගෙන අදාළ ගානට රීසයිස් කරගෙන එය ප්ලේස් කරගන්න ඕනි. බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක විදිහට පාවිච්චි කරන ෆොටෝ එක අපේ ලේයර් පැනල් එකේ උඩටම ඇඩ් වුණ නිසා ලේයර් එක උඩ ක්ලික් කරගෙන මම ඒක පහළට අරගෙන යනවා. අපේ ඩිසයින් එකේ පහළ කොටස ටිකක් අඳුරු කරගන්න මම නිව් ලේයර් එකක් ක්‍රියේට් කරලා බ්‍රෂ් ටූල් එක තෝරගෙන කළු පාටින් මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒකේ ඔපැසිටි එක ටිකක් අඩු කරගන්නවා. අපේ පෝස්ට් එක ටිකක් ලස්සන වෙන්න මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට තක්කාලි පෙත්තක් ඇඩ් කරගන්නවා. මැජික් ඉරේසර් ටූල් එක පාවිච්චි කරලා ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගෙන ඊට පස්සේ ෆිල්ටර් වලට ගිහින් ඒකේ බ්ලර් කියන එක යටතේ ගර්ෂන් බ්ලර් වලින් මම මේක ටිකක් බ්ලර් කරගන්නවා. ඊට පස්සේ ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ඉන්න ගමන් මම මේකේ කොපි එකක් ගන්නවා. දැන් ඇඩ් කරගත්ත බැසිල් කොලෙත් කොපි එකක් අරගෙන කලින් තක්කාලි පෙත්තේ විදියටම ඒකත් බ්ලර් කරගන්න ඕනි. දැන් ඇඩ් කරගත්ත ලූණු පෙති වල බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ක්වික් සිලෙක්ෂන් ටූල් එක තෝරගෙන අපේ ලූණු පෙති වටේට සිලෙක්ෂන් එකක් දාගන්නවා. ඊට පස්සේ සිලෙක්ට් කියන එකට ගිහිල්ලා ඉන්වර්ස් කියන එක ක්ලික් කරලා මැජික් ඉරේසර් ටූල් එකෙන් රිමූව් කරාට පස්සේ අපිට ලේසියෙන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අදාළ ගානට රීසයිස් කරලා අදාළ තැනට ප්ලේස් කරගන්න ඕනි. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ඩිසයින් එකට අදාළ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න එක. ටෙක්ස්ට් ටූල් එක තෝරගෙන ගැලපෙන ෆොන්ට් එකක් තෝරගෙන අපිට අවශ්‍ය ටෙක්ස්ට් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටෙක්ස්ට් එකට අදාළ ලේයර් උඩ ඩබල් ක්ලික් කරලා ලේයර් ස්ටයිල් වලින් ඩ්‍රොප් ෂැඩෝ එකක් සහ ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්න ඕනි. ඒ විදිහට අපිට අවශ්‍ය කරන ඉතුරු ටෙක්ස්ට් ටිකත් ඇඩ් කරගන්න පුළුවන්.
හරි අපි ඩිසයින් එක කරලා ඉවරයි. ඔයාලටත් පුළුවන් සෝෂල් මීඩියා වලට මේ විදියට පෝස්ට් ඩිසයින් කරගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැම්ම මගේ YouTube channel එක subscribe කරන්න.